හායි එල්ලවරුක්කුම් වනකම් අද අපි බලන්න යන්නේ අපේ කිචන් එකට දිනපතා අවශ්‍ය වෙන කිචන් ටිප්ස් කීපයක්. ඉතින් අපි බලමු මේ මොනවද කියලා. මුලින්ම හාල් වලට ගුල්ල වෙනි සත්තු බෝ වෙන්නේ නැතුව බලා ගන්න නම් වියලි මිරිස් කරලා දෙකට කඩලා ඒ හාල් වලට දාලා තියාගන්න. ඒ වගේම බත් එක බෙරි වෙන්නේ නැතුව සුදුවට ගන්න ඕන නම් ඒකට බත් එක උයන අතරතුරේ දෙයියුෂ චුට්ටක් දාන්න. එතකොට ඒක ඇලවෙන්නේ නැතුව අපිට ගන්න පුළුවන්. ඒ වගේම දෙහිගෙඩිය කපනකොට ඒ තිත්ත ගතිය එනවා නම් ඒ දෙහිගෙඩිය කපලා ඒක වතුරකට දාලා ගන්න. එතකොට ඒකේ තියෙන තිත්ත ගතිය නැති වෙලා යනවා. ඒ වගේම ඇලුමිනියම් භාජනයක් පිච්චිලා කළු වෙලා තියෙනවා නම් ඒකේ ලුණු ගෙඩියක් කපලා දාලා වතුර චුට්ටක් දාලා හොඳට රත් කරලා අතුල්ලලා සෝදලා යවන්න. එතකොට ඒ කළු ගතිය නැති වෙලා යනවා. ඒ වගේම පොළවේ තේ කෝපි මොනවාරි ඇලිලා තියෙනවා නම් ඒ කහට පැල්ලම යවා ගන්න ස්පොන්ජ් එකකට විනාකිරි චුට්ටක් තවරලා හොඳට අතුල්ලලා ගන්න. එතකොට ඒකේ තියෙන පැල්ලම් ගතිය යනවා. ඒ වගේ අවශ්‍ය කිචන් ටිප්ස් දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න අපිව follow කරලා තියාගන්න.